ඉතින් දුවේ පුතේ අද කතාව තමයි දියකින්දුරිය සහ යෝධ බූවල්ලා. ඉතින් ඔන්න එකමත් එක රටක ලස්සන දියකින්දුරියක් හිටියා. එයා මුහුදේ පීනන්න ගොඩාක් කැමති. ඔන්න ඉතින් එක දවසක් මෙයා මෙහෙම මුහුදේ පීනද්දි එකපාරටම නපුරු මෝරෙක් මතුවෙනවා. ඉතින් දියකින්දුරිය ගොඩාක් බය වෙනවා. ඉතින් එයා ඈතට පීනගෙන යනවා. ඉතින් ඔහොම පීනගෙන යද්දි දියකින්දුරිය දන්නේම නැතුව දූපතකට යනවා. ඉතින් එයා මේ දූපතේ අතරමං වෙනවා. ඉතින් දියකින්දුරිය ගොඩාක් දුකින් ඉන්නේ. මොකද එයාට ගෙදරට යන්න පාර හොයාගන්න බෑනේ. ඉතින් ඔන්න එකපාරටම මුහුදෙන් යෝධ බූවල්ලෙක් මතුවෙනවා. ඉතින් දැන් මේ දියකින්දුරිය එයාට වෙච්ච දේ මේ බූවල්ලට කියනවා. ඉතින් මේ බූවල්ලා දියකින්දුරියට උදව් කරන්න එකඟ වෙනවා. ඉතින් දැන් මේ බූවල්ලා දියකින්දුරියත් එක්ක එයාගේ ගෙදරට යන්න තීරණය කරනවා. ඉතින් දැන් මේ දෙන්නම එයාගේ ගෙදර යන්න පටන් ගන්නවා. ඉතින් කොහොම හරි මේ දෙන්නම පාර හොයා ගන්නවා. ඉතින් දැන් දියකින්දුරියට ගොඩාක් සතුටුයි. මොකද එයා එයාගේ ගෙදරට ආවනේ. ඉතින් මෙයා බූවල්ලට ගොඩාක් ස්තුති කරනවා.